තමුසලට හරියට රස්සාව කරන්න බැන්න ගෙදරට වෙලා ඉන්නවා ඔයි. අනේ සමාවෙන්න සර් බයික් එකේ පොඩක් නැවතුණා. මම මේ තල්ලු කරගෙන ආවේ. පැයක් පරක් වෙලාම මදිවට දැන් සමාවත් ඉල්ලනවාද? අනේ මට සමාවෙන්න සර්. ආ සර් ඒ කෑම එක. බලනවා ඔයි මේ කෑම එකත් පොඩි වෙලා. මං නම් මේකට සතයක්ක් ගෙවන්නේ. අනේ එහෙම කරන්න එපා සර්. සර් එහෙම කරොත් මේක මගේ පඩියෙන් තමයි අඩු වෙන්නේ. අනේ මේ ජරාවත් තරම් ඵලයන් මගේ ඉස්සරහින්. මම මේක ලේසියෙන් අතාරින්නේ නැහැ. තමුසලා කම්පැනි ලොක්කට කතා කරලා මේක රිපෝට් කරනවා. සර් මේ කෑම එක ගත්තම කමක් නැහැ. ඒත් කම්පැනිට කතා කරලා රිපෝට් කරන්න එපා සර්. එහෙම වුත් මගේ රස්සාව නැති වෙනවා. අනේ කටවගෙන ඵලයන් ඩිලිවරි යන්න මං ඒක බලාගන්න. ඵලයන් ඔබ යනකොට උඹට රස්සාව නැති වෙලා තියෙයි. සමාවෙන්න සර් අපේ රයිඩකින් ඊවුණ වැඩක්දට සමා වෙන්න කිව්වම ඔක්කොම හරිද ඔයි. එතකොට මම බඩගින්න නෙවෙනවද? මට කන්නේවත් නැතුව මම රෑ බඩගින්න නිදාගත්තේ. මොනවද ඔය තමුසලා සේවිස්? අපි හිතුවේ නෑ සර් මෙහෙම දෙයක් වෙයි කියලා. I am very sorry. හිතන්නේ නැති දේවල් ඔය වෙලා තින්නේ ලස්සනට. අහන්න සර් ඊ ආපු රයිඩේ එද්දි පාල් ඉස්සලා එයා වැටිලා. ඒකයි කෑම එක පොඩි වෙලා තියෙන්නේ. එයා කකුලත් තුවාලලා. ඔව් ඒක නම් මාත් දැක්කා. ඔව් සර් එයාගේ බයික් එක ස්ටාර්ට් වෙලත් නෑ. සර්ට බඩගිනි ඇති කියලා තමයි එයා බයික් එකත් අල්ලු කරන් සර් ළඟට ඇවිල්ලා තියෙන්නේ. අනේ දෙයියනේ ඔය ඇත්තමද? ඔව් සර් කම්ප්ලේන් කරපු නිසා අපි එයාගේ වැඩත් අහනම් කරා. ඒත් මං ඔයාලට එහෙම කරන්න කිව්වේ නෑනේ. ඒත් ඒක අපේ තීරණයක් සර්. ඒ වෙලේ එයා අඬ එක දෙයක් මගෙන් ඇහුවා.